මේ වීඩියෝ එක බලන ඔය අද සාදරයෙන් පිළිගන්නවා මම YouTube එකේ මගේ channel එකට. අද මම වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ තාම වැදගත් වෙන ට්‍රෙන්ඩ් ලයින් ගැන. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අද මේ ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ. ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ මාකට් එක මෙහෙම ට්‍රෙන්ඩ් එකට උඩට මෙහෙම වේව්ස් හද මෙහෙම උඩට යනවා. මෙහෙම උඩට ගිහිල්ලා මෙහෙම කන්සෝලිඩේෂන් එකක් වෙනවා. නැවත මාකට් එක මෙහෙම පල්ලෙහාට මෙහෙම ඩවුන් වෙනවා. ට්‍රෙන්ඩ් ලයින් කියන්නේ එතකොට මාකට් එකේ මෙහෙම උඩට ගිහිල්ලා නැවත හැරෙන දැන් මෙහෙම තුනක් යා වෙන විදිහට මෙහෙම මෙතන 1යි 2යි 3යි මෙතනත් මේක මෙහෙම යා වෙන්න ඕනේ. මෙහෙම යා වෙන විදිහට ගහන මේ ඉර තමයි ට්‍රෙන්ඩ් ලයින් එක කියන්නේ. මේක ට්‍රෙන්ඩ් ලයින් එකක් මාකට් එකේ ට්‍රෙන්ඩ් ලයින් එකක් මෙහෙම ඇඳලා අපිට එන්ට්‍රි එකක් ඇඩ් කරගන්න ඕන නම් සපෝට් රෙසිස්ටන්ට් අපි නිවැරදිව ගහලා තියාගන්න ඕනේ. අපි මෙහෙම හොරිසොන්ටල් ලයින් ටූල් එක අරගෙන මේ මාකට් එක හැරිලා ගිහින් තියෙන තැන් වලින් ඔයාලා මෙහෙම සපෝට් රෙසිස්ටන්ට් ඇඳ ගන්න ඕනේ. සපෝට් රෙසිස්ටන්ට් මෙහෙම ඇඳගත්තට පස්සේ මේක හිතන්නකො මේක රෙසිස්ටන්ට් එකක් විදිහට මම දාන්නවා රතු පාටින්. මේක දාන්නම් සපෝට් එකට කොළ පාටින්. හරි එතකොට දැන් මේ මාකට් එක මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් වලින් මෙහෙම යනකොට ඔයාලට මේ මෙතන පේනවා ඇති මේ මෙතන මාකට් එක මෙහෙම මේ හැරිලා පල්ලෙට මෙහෙම ඇවිල්ලා දිනවා. මේ හැරිලා පල්ලෙහාට එනකොට ඔයාලට පේනවා මේ මෙතනින් රෙසිස්ටන්ට් එකක් තියෙනවා. මේ රෙසිස්ටන්ට් එකෙන් පල්ලෙහාට එනකොට ඔයාලා බලන්න ඕනේ මෙතන කැන්ඩල් කියන්නේ මෙහෙම එන්නේ නැහැ. මේක මෙහෙම රීටෙස්ට් වෙලා තමයි මෙහෙම නැවත පල්ලෙහාට එන්න ඕන. හරි විදිහට එහෙම තමයි අපි මේ එන්ට්‍රි එකක් ගන්න. මේක මෙහෙම තියෙන එකේ අපි මෙතෙන්ට ආවට පස්සේ එතකොට මෙතනින් මේක මේ රෙසිස්ටන්ට් එකක් කියන්නේ ඇවිල්ලා මාකට් එකේ මිල පල්ලෙහාට තල්ලු කරන තැන. මෙතනින් මේක මෙහෙම පල්ලෙහාට හැරෙනවා. ඒ හැරෙනකොට මෙතනින් අපිට එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. අපිට ස්ටොප් ලොස් එක මේ පැත්තෙන් වගේ තියලා අපිට ෂෝට් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මේ මෙහෙම ෂෝට් එන්ට්‍රි එකක් අපිට ওই විදිහට ගන්න පුළුවන්. මේක ගන්නකොට තමයි මේ ඔයාලා මේ මං කියනවාට මේකේ සපෝට් රෙසිස්ටන්ට් අඳින්න නැතුව මාකට් එක ප්‍රැක්ටිස් කරන්න නැතුව ඔයාලා එන්ට්‍රි ගන්න හදන්න එපා. මොකද මේ වගේ තැන්වලදී අපි බලන්න ඕන දේවල් තියෙනවා. කන්ෆර්මේෂන් බලන්න ඕන. අපිට chart pattern එක විතරක් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකේ බලලම මදි. මෙතන හැදෙන කැන්ඩල් ස්ටික් පැටර්න් එක මොකක්ද කියලා බලන්න ඕන. කැන්ඩල් එකේ පාපුල් එක කොහොමද කියලා බලන්න ඕන. මේ හැම එකක්ම බලලා තමයි අපි මේ ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් මේ හරියෙන් ගන්න ඕනි. හරි එහෙනම් අපි බලමු මේක මේ මාකට් එකෙන් මේ විදිහටම මේ ට්‍රෙන්ඩ් ලයින් හැදෙනවද කියලා. හරි මම දැන් ඔයාලට මේ දාලා තියෙන්නේ බිට්කොයින් එකේ 1 hour chart එක. 1 hour chart එක මෙහෙම ගත්තාම ඔයාලට පේනවා මාකට් එකේ අඩුම තැන් 3ක්වත් ටච් වෙන තැන් තමයි අපි මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳ ගන්න ඕනේ. අඩුම තරමේ මාකට් එකේ 3 පාරක්වත් මේ විදිහට ටච් වෙන්න ඕනේ. හරි මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක සෙට් වුණාට පස්සේ අපි මේ විදිහට අඳ ගන්නවා මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එක. එහෙම ට්‍රෙන්ඩ් ලයින් එක ඇඳගෙන
අපිට බලන්න පුළුවන් මේ මෙතනින් අපි මාකට් එකේ ඇඳ ගන්නවා රෙසිස්ටන්ට් එක. මේ විදිහට අපි රෙසිස්ටන්ට් එකක් අඳිනවා මෙතන. මේ රෙසිස්ටන්ට් එක අඳිනකොට අනිවාර්යෙන් රෙසිස්ටන්ට් එකක් මාකට් එකේ දැන් 3 පාරක් ටච් වෙලා යන්න ඕන අනිවාර්යෙන්. දැන් මේක මෙතන ටච් වෙලා තියෙනවා, මෙතන ළඟට ගිහින් ඇවිල්ලා තියෙනවා. අපිට මේ පිටිපස්සට ගිහින් තා බැලුවොත් අපිට මේ තව කන්ෆර්මේෂන් ටිකක් හොයාගන්න පුළුවන්. මම දැනට ඔයාලට පෙන්වන්න ඕනේ හින්දා මේක මේ විදිහට අදලා පෙන්වන්නම්. හරි ඔයාලට එතකොට තේරෙනවා දැන් මෙතනින් මේ මාකට් එකේ මෙහෙම රෙසිස්ටන්ට් එක ඇඳාම මෙතන වැදිලා තියෙනවා. දැන් මෙතන මේ chart pattern එකකුත් තියෙනවා. මේ trend line වලින් බලපුවාම මේ chart pattern එක මෙතන තියෙනවා. මේ පේනවනේ මාකට් එක මෙහෙම ඇවිල්ලා මෙහෙම එතන වැදිලා ඇවිල්ලා ඔහොම තමයි මාකට් එක ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. මාකට් එක එහෙම එනකොට මම ඔයාලට කලිනුත් කිව්වා මෙතන මේ හැදෙන කැන්ඩල් එකේ කැන්ඩල් එක මොකද්ද කැන්ඩල් ස්ටික් පැටර්න් එක මෙතන තියෙනවද ඒ හැම එකක්ම බලලා තමයි අපි එන්ට්‍රි එකක් මෙතනින් ගන්න ඕනේ. එන්ට්‍රි එක ගන්නකොට තමයි මෙතනින් මාකට් එක දැන් මෙතනින් මෙහෙම එනකොට මේක මෙහෙම එනකොට දැන් මෙතනින් මේ ෆේක් අවුට් එකක් තියෙන්නේ. මෙතනින් ඇවිල්ලා එනකොට මේ මාකට් එක නැවත වාරයක් මෙතෙන්ට ඇවිල්ලා රීටෙස්ට් වෙනවා. මෙහෙම ඇවිල්ලා මාකට් එක මෙතන වදින්න ඕනේ. මෙහෙම වැදුනොත් තමයි ඒක හොඳම එන්ට්‍රි එකක් බවට පත් වෙන්නේ. තව මේක අපිට මෙහෙම පිටිපස්සට ගිහිල්ලා ඔයාලා බලන්න මාකට් එක හොඳට පුරුදු වෙන්න ඉස්සෙල්ලා මේ ට්‍රේඩ් ගන්න කලින් මාකට් එක හොඳට ඇනලයිස් කරලා මාකට් එක පුරුදු වෙලා මේව ඇනලයිස් කරලා බලන්න කියලා මම ඔයාලට කියනවා. මොකද මේක බැලුවක් කියලා විතරක් ඔයාලට මේ වීඩියෝ එකක් බැලුවා කියලා විතරක් මේ chart pattern ඇඳ ගන්න පුළුවන් වුණාට එන්ට්‍රි එකක් ගන්න බෑ ඔයාලට. ඒ නිසා අනිවාර්යෙන් මාකට් එක ප්‍රැක්ටිස් කරලා මාකට් එකට පොඩ්ඩක් අවධානය දීලා ප්‍රැක්ටිස් කරලා බලන්න මේ කියන ඒවා තියෙනවද නැද්ද මොකද කියලා. අතේ තියෙන ෆෝන් එකක් ඇති හොඳටම මේවා බලන්න. හරියට ඒක අපි හදාගත්ත ට්‍රේඩින් එක හදාගෙන ෆෝන් එකෙන් බැරි කමක් නැහැ. හරි එහෙනම් අදට වීඩියෝ එකේ මම ගිහිල්ලා එන්න. මම ඔයාලට මේකෙම තව වීඩියෝ එකක් ඊළඟ එකෙන් අරන් එනවා. channel එක හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා යාළුවෙකුටත් බලන්න වීඩියෝ එක share කරලා like එකක් දාලා comment එකක් දාලා support එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.